බෝනවල සියලුම දෙනාට ඔයාලට මතක ඇති ගිය සති අප්ඩේට් එකෙන් අපි කතා කරා බිට්කොයින් පැරලල් channel එකක මේ ප්‍රයිස් එක යන ගමන. ජූලි මාස ආරම්භයේදී මේ පැරලල් channel එකට ආපු බිට්කොයින් දැන් අද මාසෙකුත් දවස් 27ක් එක දිගට තාමත් මේ පැරලල් ප්‍රයිස් channel එකේ ගමන් කරනවා ඔයාලට පේනවා. ඇත්තටම මේ channel එකෙන් උඩට මේ ප්‍රයිස් එක මූණ අපි දැක්කා පසුගිය සතියේ අඟහරුවාදා වගේ. නමුත් බොහෝ දෙනෙක් සිතුවාකාරයට ඒ බ්‍රේකවුට් එක හෝල්ඩ් කරගන්න බිට්කොයින්ට පුළුවන්කමක් තිබුණේ නැහැ. නැවතත් ප්‍රයිස් එක පහළටම කඩාගෙන වැටුණා. ඉතින් මේකට හේතු කාරණා විදියට දක්වනවා නම් අපිට කියන්න පුළුවන් යුදමය තත්ත්වයේ ඇතිවිච්ච වර්ධනය, ඒ වගේම ඉන්ට්‍රස්ට් රේට් සම්බන්ධ ඉන්ට්‍රස්ට් රේට්ස් නැවත වැඩි වෙයි කියන සම්බන්ධව ඇතිවිච්ච ඒ කතාබහ වගේ කෙටි කාලින කාරණා අපිට මේ සම්බන්ධයෙන් යම් කිසි බලපෑමක් ඇති කරා කියලා කියන්න පුළුවන්. ඇත්තටම මේ ක්‍රිප්ටෝ ප්‍රයිස් වලට මේ වගේ කාරණාවල බලපෑම ඇත්තටම తాවකාලික දෙයක් විදිහට තමයි අපි දකින්නේ. මොකද අපි කිසි හේතුවක් නිසා මේ ප්‍රයිස් එක අප් වෙනවා ඩවුන් වෙනවා කියලා මේ විදිහට අපි කිව්වට අපි ලොකුවට මේ අපි සතියක වගේ වීක්ලි ප්‍රයිස් චාර්ට් එක ගිහිල්ලා බැලුවොත් නැත්නම් zoom out කරලා බැලුවොත් අපිට ඇත්තටම එහෙම මෙන්න මේ හේතු නිසා මෙන්න මේ කාලේ මෙන්න මේ ප්‍රයිසස් මෙහෙම වුණා කියලා ඒ විදිහට අපිට එහෙම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කමක් නැහැ. බිට්කොයින් තමුන්ට ආවේනික ගමන තමයි ඒ ලොන්గ్ ටර්ම් පික්චර් එක ඇතුලේ යන්නේ. නමුත් කෙටි කාලීනව මේ වගේ යුදමය වාතාවරණ, ගෝලීය අස්ථාවරතා, ඉන්ට්‍රස්ට් රේට් සම්බන්ධ තීරණ වගේ දේවල් අපිට දකින්න ලැබෙනවා. කෙටි කාලීනව ප්‍රයිස් එක සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරනවා. ඉතින් දැනටත් මේ ප්‍රයිස් channel එක ඇතුලේ ගමන් කරන බිට්කොයින්ටත් එබඳු බලපෑම් වලට යටත් වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම තවත් දින කිහිපයකින් ලැබීමට නියමිත ඉන්ට්‍රස්ට් රේට්ස් US Fed ඉන්ට්‍රස්ට් රේට් සම්බන්ධ ඩිසිෂන්ස් හැබැයි යුද්ධය නම් අපි දැක්ක අද తాවකාලික යම්කිසි සටන් විරාමයක් හෝ යුදේ නැවතීමක්. නමුත් ඒ සඳහා බිට්කොයින් ප්‍රයිස් එක තරම් තැකීමක් කරේ නැති බව තමයි අපේ ප්‍රයිස් chart එක දැක්කාම අපිට පේන්න තියෙන්නේ. ඉතින් තාමත් බිට්කොයින් ප්‍රයිස් channel එක ඇතුළට ඇවිල්ලා ගමන් කරනවා. ඉතින් අපි බලමු ඉදිරි සතියේ නැත්නම් ඉදිරි දින කිහිපය තුලදී කොහොමද මේ බිට්කොයින් ප්‍රයිස් එක හැසිරෙන්නේ කියලා. ඉතින් බොහෝ දුරට බිට්කොයින් එතරම් ස්ට්‍රෝං මූව්මන්ට් එකක් නැත්නම් හෙල්දි මූව්මන්ට් එකක් පෙන්වන්නේ නැති නිසා අපිට ප්‍රයිස් එක තවත් උඩට බ්‍රේක් වෙයි කියන එක ගැන තියන්න පුළුවන් විශ්වාසය ටිකක් අවමයි. බොහෝ දුරට තවත් පහළට ඇවිල්ලා ඉන්පසු මදක් ඉහළ යාමක් වගේ අපිට ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දීර්ඝකාලීනව නැත්නම් සති කිහිපයක සිට මාස කිහිපයක දක්වා අපි ටයිම් ෆ්‍රේම් එකේ කල්පනා කරොත් අපිට ගොඩක් වෙලාවට පහුගිය බිට්කොයින් සයිකල් වල දැක්කා වගේ ගොඩක් දුරට බිට්කොයින් බොටම් එක සමහර විට අපිට අගෝස්තු සැප්තැම්බර් වගේ මාසවලදී මේ සයිකල් එක නැත්නම් මේ අලුතෙන් පටන් ගත්ත බෙයා මාකට් එකේ බොටම් එක ගොඩක් දුරට දැක ගන්න පුළුවන් වෙයි කියන එක තමයි බොහෝ විශ්ලේෂකයන්ගේ මතය. ඉතින් ජූලි මාසය කියන්නේ කොහොමත් ක්‍රිප්ටෝ වලට පොසිටිව් මාසයක් නැත්නම් ග්‍රීන් මන්ත් එකක්. ඉතින් ඔයාලට පේනවා මේ ජූලයි 1 වෙනිදා බොටම් එකෙන් ගත්ත ආරම්භය දිගින් දිගටම දැන් මේ ජූලි මාසයේ අවසානයේ දක්වාම ඉහළටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක බොහෝ වෙලාවට ජූලි මාසය තුල දකින්නට ලැබෙන මූව්මන්ට් එකක් නැත්නම් මේ ප්‍රයිස් මූව්මන්ට් එකක් බොහෝ දුරට ක්‍රිප්ටෝ වල. නමුත් අගෝස්තු සැප්තැම්බර් ඊට සාපේක්ෂව බලද්දී නෙගටිව් මන්ත්ස් විදියට තමයි අපිට පසුගිය වසරවල සහ පසුගිය සයිකල්ස් වල දකින්නට ලැබෙන්නේ. ඉතින් අපි බලමු මේ ප්‍රයිස් එක කොහොමද ඉදිරි දිනවල හැසිරෙන්නේ කියලා ඊළඟ අප්ඩේට් එකෙන්. ඉතින් රැඳී සිටියට ඔයාලා සියලු දෙනාටම ස්තුතියි.